ඉක්මන් වෙලා කසාද බැඳගත්තා වගේ නෙවෙයි ලියා ගන්න එක නම් හිතන තරම් ලේසි නෑ පුතෝ. බැඳගත්ත නම් බෙරේ ගහන්නම වෙනවා. ලංකාවේ නීතියට අනුව දික්කසාද නඩු තීන්දුවක් ලබා දීමේ අධිකරණ බලහිමි අධිකරණය තමයි දිසාධිකරණය. ඇත්තටම දිසාධිකරණයට ගිහිල්ලා දික්කසාද තීන්දුවක් ඉල්ලනවා නම් මෙන්න මේ කාරණා තුනෙන් එකක්වත් අඩුම තරමේ දිසාධිකරණය ඔප්පු කරන්න ඕන. ඒ කාරණා තුන තමයි 1. ද්වේෂ සහගත හැර යාම. දෙවෙනි එක තමයි විවාහයට පෙර පැවති සුව කළ නොහැකි ලිංගික බෙලහීනතාවය. තුන්වෙනි එක තමයි අනාචාරය හැසිරීම. මෙන්න මේ කාරණා තුනෙන් එකක්වත් දිසාධිකරණය තුල අනිවාර්යෙන් ඔප්පු කරන්න ඕන. හැබැයි මේ තුන්වෙනි කාරණය අනාචාරය හැසිරීම ලංකාවේ ඔප්පු කරන එක නම් ලේසිම වැඩක් නෙමෙයි. දෙන්නෙක් අතර හුදු අනියම් සම්බන්ධයක් තිබුණ කියලා ඔප්පු කිරීම ප්‍රමාණවත් නැහැ. විශේෂයෙන් ඔව්වෝ ඇය වෙනත් පුරුෂයෙක් එක්ක එහෙම නැත්නම් වෙනත් ස්ත්‍රියක් එක්ක ලිංගික සම්බන්ධතා පැවැත්වුවා කියලා අධිකරණයේදී ඔප්පු කරන්න ඕන. මෙන්න මේ වගේ නීතිය හා සම්බන්ධ වැදගත් දේවල් දැනගන්න ඕන නම් ඔබත් 2027 Magic No Logic අපේ ලොජික් ක්ලාස් එකට අදම එකතු වෙන්න. මම සමීර එදිරිසිංහ.